මොනවද? ඔන්න අද නම් අරන් ඉන්නේ කුකින් vlog එකක්. දරලිපේ අපි අද රැයට උයමු. මහ ලොකු දේවල් නම් හදන්නේ නැහැ. චූටි දේවල් ටිකක් තමයි හදන්නේ. ඔයාලා ළමයි පොල් ගානව දැකලා තියෙනවනේ මම. ඔන්න අද බලාගන්න මම පොල් බිඳින හැටි. පොල් කට කුඩු කරලා තමයි මම පොල් ගෙඩිය විඳගන්නේ. ඒත් බිඳෙන්නේ නෑ ළමයි. ඔන්න අවසානයේ බිඳුණා. සාමාන්‍යයෙන් පොල් බිඳින වැඩේ මට හරියට කරන්න බෑ. මේ ගෙවෙන්නේ මැයි මාසෙනේ ළමයි. අපිට නම් දැන් වෙසක් හුලම් පටන් අරගෙන. වෙසක් හුලම් වල තියෙනනේ අමුතුම ෆීලිං එකක්. ඉතින් ඒ ෆීලිං එක දැම්ම ඉඳන්ම දැනෙනවා. අද මම ඩිනර් එකට හදන්න යන්නේ පොඩි අලබැඳුමකුයි පොල් සම්බෝලෙකුයි බිත්තර තම්බලයි. ඔච්චර තමයි ඩිනර් එකට. අපේ ගෙදර ලොකුවට රෑ කෑමට වැඩි දෙයක් හදන්නේ නැහැ. ඉතින් මම ඒ පොඩි වැඩේ බාරගත්තා. ඉතින් මම ওই විදිහට මුලින්ම අල ටික තෝරගත්තා. 3 දෙනෙක් ඉන්න හින්දා ඔය හොඳටම ඇති. ඊළඟට මම කරන්නේ ළමයි තෝරගත්ත අල ටික සෝදගෙන ඒකේ පොතු ටික රැහැගෙන චෝටි කෑලි වලට කපා ගන්න එක. එක එක්කෙනා කැමති විදියට ඉතින් කපා ගන්න පුළුවන් ළමයි. මම කපන්නේ දිගටි විදිහට. දිගට. ඉතින් ඒක තමයි අපේ ගෙදර සාමාන්‍යයෙන් අල බදින ක්‍රමය. මේකට ළමයි අල ටික කපලා මුලින්ම කහ කුරු ටිකක් දානවා. ඊට පස්සේ ඒක කලවම් කරලා ලුණු කුරු ටිකක් දානවා. ඊට පස්සේ ඔක ටික වෙලාවක් වහලා තියලා තමයි බදින්නේ. මම නම් හේතුව දන්නේ නෑ. මේ වෙද්දි ළමයි හවස් වෙලා ඔයාලා දන්නවද ඔය පොල් වේලන එක ගැන? සාමාන්‍යයෙන් පොල් තෙල් හිඳින්න පොල් වේලන්නේ. අපේ ගෙදර ඔය වැඩේ සිද්ධ වෙනවා. ඒකයි ඔය පොල්. ඊළඟට අපි හදන්න යන්නේ පොල් සම්බෝලේ. ඉතින් පොල් සම්බෝලේට ඕන කරන ලුණු ටික තමයි මම ওই විදිහට කපා ගත්තේ. පොල් සම්බෝලයක් හදන විදිය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ළමයි. කෑලි මිරිස් ටිකක් ওই විදිහට දාලා ගලේ අඹර ගන්න තමයි තියෙන්නේ. පොලුත් දාගෙන සාමාන්‍ය ළමයි ගලේ තියෙද්දි දෙහි දාන්නේ නෑ. පස්සේ තමයි දෙහි දාන්නේ. දෙහි ලුණුයි ওই විදිහට දාගන්න අවසානට පොල් සම්බෝලයට. ඔන්න ඉතින් ළමයි මගේ පොල් සම්බෝලේ රෙඩි. ඔයාලා කාලා තියෙනවද මිරිස් ලුණු දාලා වේලලා බෙදලා? ලුණු දාලා වේලලා තමයි ඔය මිරිස් තියෙන්නේ. ඉතින් මම යන්නේ බෙද ගන්න ඒ ටික මුලින්ම. ඇත්තටම ළමයි මාර රහක් එහෙම බෙදලා කන එක. ඊළඟට ළමයි මම යන්නේ අල ටික බෙද ගන්න. ඔයාලා ඔය දැක්ක වගේම ටික වෙලාවක් අල ටික තිබ්බට පස්සේ ඒකේ වතුර ටික යටට බැහැලා තියෙනවා. ඉතින් ඒ ටික අයින් කරගෙන බෙද ගන්න. වතුර පිටින් නම් දාන්න එපා තෙල් එකට. ඔන්න ළමයි මගේ අල බැදුමත් මේ වෙද්දි රෙඩි. ඊළඟට යන්නේ ළමයි මම බිත්තර තම්බ ගන්න. මුලින්ම ඔය විදිහට වතුර ටික දාගෙන ඒ ටික දැම්මට පස්සේ ලුණු දාගෙන තමයි රත් වෙන්න අරින්නේ. මොකද ළමයි අපි ලුණු කුරු ටිකක් ඒ වතුර එකට දැම්මම බිත්තර හොඳට ගැලවෙනවා. ඒ කියන්නේ බිත්තර කට්ටෙන් බිත්තරේ හොඳට වෙන් වෙනවා පහසුවෙන්. නැත්තම් හරි අමාරුයි ඒක ගලව ගන්න. ඔන්න ඒක මතක තියාගන්න බිත්තර තම්බද්දි. මං කියන්නේ උයන එකට අලුත් අයට චෙෆ්ලට නෙමෙයි. මමත් ලොකුට උයන්න දන්නේ නෑනේ ළමයි. දන්න ටික තමයි මාත් ඔයාලට කියලා දෙන්නේ. මේ වෙද්දි නම් ළමයි ඔන්න ඩිනර් එක රෙඩි. දැන් මම මේ කරන්නේ කඩෙන් ගෙන ආපු වියලි ආහාර වගේ දේවල්, කුළුබඩු වගේ දේවල් ඔය විදිහට ටින් වලට දාලා අරන් තියන එක. සාමාන්‍යයෙන් ඔක අපේ ගෙදර වෙන එකක්. මම ඔය කලාතුරකින් තමයි ඔය වැඩේ කරන්නේ. ඔයාලට ළමයි අත්දැකීම් තියෙනවද ඔහොම කරලා? ඕවල අර දෙනව නේද සොපින්? ඕවල ගැට ලෙහන්න නම් මම නම් මාර කම්මැලි. මම සොපින් එක ඉරලා තමයි ওই විදිහට දාන්නේ. අපේ අම්මා නම් සොපින් උරේ පරිස්සම් කරනවා ගැටේ ගානට ලෙහලා. මට නම් එච්චර ඉවසීමක් නෑ ළමයි.
බොරු කියන්න ඕනේ නෑනේ. මම නම් සොපින් උරේ ඉරලම දානවා. අපේ ගෙදර ළමයි කුළුබඩු වලට වෙනම කප් තියනවා. ඔය පරිප්පු සීනි පිටි වගේ දාන්න වෙනම ලොකු කප් තියනවා. අපේ කුස්සිය මේසරේ අලුත් වුණා ළමයි කහපාට පෙයින්ට් කරා. කලින් ඔයාලා මගේ කුකින් වීඩියෝ බැලුවා නම් සුදු පාටින් තමයි පෙයින්ට් එක තිබ්බේ. බට් yellow color කරන්න තීරණය කරා අපේ අම්මලා. මගේ බලවත් විරෝධය මැද. මොකද ළමයි වීඩියෝ වලට කහපාට බෑග්ග්‍රවුන්ඩ් එක සෙට් නැහැ. සුදු පාට වගේ නෙමෙයි. ඔන්න ළමයි මම ඒ වැඩෙත් ඉවරයි. දැන් අපි බලමු ෆයිනල් ලුක් එක. ඔය තියෙන්නේ අපේ ගෙදර කුළුබඩු තියෙන රැක් එක. හරි. දැන් මේ වෙද්දි හැමදේම ඉවරයි. දැන් තියෙන්නේ ඔය විදියට සෝදලා අස් කරගන්න එක. ඔන්න ඉතින් ළමයි ඔය විදියට තමයි එදා දවසේ රෑ කෑම මම උයලා ඉවර කරගත්තේ. එහෙනම් ඉතින් තවත් දවසක වෙනස් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.